ආයිබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලේ සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. පොසොන් පොහොය දිනය රචනාව. ලංකාවේ බෞද්ධ ජනතාව වෙසක් උත්සවයේ සේම ඉමහත් වූ භක්තියකින් සහ උත්කර්ෂවත්ව පොසොන් පොහොය දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවට පළමුවරට බුදුදහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම ක්‍රි.පූ 247 දී පොසොන්පුර 15ක පොහොය දිනේදී සිදුවිය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර එවකට ලංකාදීපයේ රජකම් කළ තිස්ස රජතුමා හමු වී ධර්මයේ දේශනා කළ මිහින්තලය සහ අනුරාධපුරය මුල් කර ගනිමින් සෑම වර්ෂයකදීම පොසොන්පුර 15ක පොහොය දිනය ලංකාවාසී බෞද්ධයින් ඉමහත් ගෞරවාදරයෙන් සමරනු ලැබුවේ ඒ අතීතයේද සිහි කරමිනි. අතීතයේ ඉන්දියාව පාලනය කළ මෞර්ය වංශික රජෙකු වූ අශෝක රජතුමා තම රාජ්‍ය පුළුල් කර ගැනීමට ඉන්දියාවේ අනෙකුත් රාජ්‍යයන් හා යුද්ධ කළහ. මුළු මහත් ඉන්දියාවේම බලය තම අනසක ලබා ගනිමින් අශෝක රාජ්‍ය නිර්මාණය කළද කාලිංග නම් රාජ්‍ය සමග පැවති යුද්ධයේදී වූ මනුෂ්‍ය ඝාතන දැක යුද්ධය පිළිබඳ දැඩි කලකිරීමකට අශෝක අධිරාජ්‍යය පත්විය. එකී කලකිරීම කනස්සල් අතේ කුඩා සාමණේර හිමි නමක් දැක බුදුදහම ගැන පැහැදී පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී අශෝක රජු හින්දු දහම වෙනුවට බුදුදහම වැළඳගත් බවද පසුව ධර්මාශෝක ලෙස ප්‍රසිද්ධියට පත් බවද ඉතිහාසයේ සඳහන් වේ. අශෝක රජුගේ රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් බුද්ධාගම විශාල ලෙස රාජ්‍යයන් පුරා පැතිර ගිය අතර තමන්ගේම පුතු වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට පිටත් කර බුදුදහම ලංකාදීපයට රැගෙන ඒමට කටයුතු සැලසීම ධර්මාශෝක අධිරාජ්‍යයෙන් සිදු විශාලතම කාර්යයක් ලෙස සැලකිය හැකිය. ක්‍රි.පූ 247 සිට අද දක්වාම නිර්මල බුදුදහම ශ්‍රී ලංකාව තුළ නොනැසී පවතිනුයේ එසේ බුදුදහම ලක්දිවට රැගෙන ආනිසාවෙනි. මිහිඳු මහරහතන් වහන්සේ එදා ලක්දිවට වැඩමවාගෙන ආවේ ආගමක් පමණක් නොව බෞද්ධ සංස්කෘතියකි. එදා තිස්ස රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබමින් වෙහෙර විහාර දාගැබ් නිර්මාණය වීම ආරම්භ වූ අතර එදා සිට අද දක්වාම රටේ පාලකයින් බුදුදහම සුරැකීම මුල් කරගෙනම තම පාලන කටයුතු සිදු කළහ. ජනතාවද යම් දිනක සත්‍ය අවබෝධය නිර්වාණය කරා ගමන් කිරීම නිවන් දැකීමේ අරමුණින් දැහැම ජීවිත ගත කළහ. ජනතාව පන්සල මුල් කර ගනිමින් තම ජීවන කටයුතු සිදු කිරීමට හුරු පුරුදු අතර සංඝයන් වහන්සේලාගේ ඉගැන්වීම් දේශනා අනුව තම ජීවිත හැඩගස්වා ගනු ලැබීය. කුඩා කල සිට දහම් අධ්‍යාපනය ලැබීම නිසා දැහැමි සමාජයක් ගොඩනැගුණ අතර මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු ලංකා ජන සමාජයට ලැබුණ වෙනස කියා නිම කළ නොහැකිය. වර්තමානයේ දෙස බලන විටදීද පොසොන් උත්සවයේ බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවාදරයෙන් සමරනු දැකිය හැකිය. සිල් සමාදන් වීම ආදී ප්‍රතිපත්ති පූජා මූලික කර ගනිමින්ද මල් පූජා, ආලෝක පූජා, දන්සල් ආදී ආමිස පූජාවන්ටද රට පුරා දැකගත හැකිය. ආලෝක පූජා මුල් කරගත් පහන් කූඩු තොරන් ආදී සේම විශේෂයෙන්ම මිහින්තලේ අනුරූ නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීමද පොසොන් උත්සවයේ සුලභව සිදුවේ. පොසොන්පුර 15ක පොහොය උත්සවයක්සේ සැමරීමෙන් ඔබට ගොස් බුදුදහමේ මූලික හරයන් සෙවීමට හැකිනම් ඒ ධර්මයේ හැසිරීමට හැකිනම් පොසොන් පොහොය තවත් අර්ථවත් වනු ඇත. බුදු හිමියන්ගේ නුවණට හසු වුණ සසර දුක එනම් තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය ආදී විවිධ ලෝකවල ඉපදෙමින් ලෙඩ වෙමින් දුක් විඳ මිය යෑම අවසන් කර නිර්වාණය කරා ගමන් කිරීම එනම්
නැවත ඉපදීමක් නොවන ලෙස සසර අල්ලා ගැනීම අවසන් කිරීමට තථාගතයන් වහන්සේ ඉගැන්වූ මාර්ගය මූලික කරගනිමින් අඩුතරමින් මැදු පිළිවෙතක දිවි ගෙවීමට හෝ අපට හැකිනම් බුදුදහම ලංකා දීපයට රැගෙනීමේ මිහිඳු මහරහතන් වහන්සේගේ අරමුණු වලට වඩාත් සාධාරණයක් වනු නොඅනුමානය. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.